entertain expensive වන්ඩි දෙකක් තියෙනවා. hello guys කොහොමද ඔයාලට? ඔන්න guys අද අපි යනවා ඉන්චොන් එයාපෝට් එකට. අද කොරියාවට එනවා ලංකාවේ ඉන්න අති දක්ෂ සුරූපී කෙනෙක්. ඉතින් අපි යනවා අද එයාව වෙල්කම් කරන්න. එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න. අද මොකද වෙන්නේ කියලා බලන්න. කවුද කොරියාවට එන අමුත්තා කියලා බලන්න. අපි ඉතින් හැමදාම වගේ යන්න කලින් කොෆි දෙකක් ගත්තා. බ්ලැක් කොෆි දෙකක්. ඊට පස්සේ කෑමක් ගෙනල්ලා තියෙනවා. තාරක බලමු මොනවද තියෙන්නේ කියලා. ඉන්න තියෙනවා අපේ බන්නක. ඕක චීස් බන් හරි මොකක් හරි කියලා තිබුණා මට දැක්කම ආසෙත් උනා. ඕකේ මේ විදිහට තියෙන්නේ මේක. මේ විදිහට ඇතුලේ තියෙනවා මොන හරි චීස් හරි කම්ජා මේ අල හරි මොන හරි තියෙන්නේ. මේ ෆිෂ් බන් එකක් වගේ එකක් මං කියන්නේ. ෆිෂ් බන් එක. ඔව් පේනවනේ guys. ඒක මේ හැඩෙත් ඒ වගේමයි. මේ කලර් එක නම් පොඩ්ඩක් වෙනස්. හරි රසයි. හරිම රසයි. ඇතුලේ තියෙන රතු පාට මේ පේස්ට් එක. කොරියාවේ ඉන්නවා නම් මෙගා කොෆි එකේ try කරලා බලන්න. ටර්මිනල් 1 එකට යන්න තියෙන්නේ ටයිම් එක පෙන්නනවා හරියටම හවස 5ට අපිට ළඟා වෙන්න පුළුවන් කියලා. මම හිතන්නේ වෙලාවට යන්න පුළුවන් කියලා කොහොමද 5:00 වගේ වෙද්දි තමයි අපිට ළඟා වෙන්න පුළුවන් කියලා හිතන්නේ. ෆ්ලයිට් එක තියෙන්නේ හවස 6:30ට ෆ්ලයිට් එක මේ ප්ලෑන් කරන්නේ. අද guys අපේ තාරකාට තියෙනවා විශේෂ දෙයක් කරන්න. දිගටම බලාගෙන ඉන්න තාරකා මොකද කරන්නේ කියලා vlog එකේ මොකද වෙන්නේ කියලා. ඔන්න අද අපි දෙන්න විතරක් නෙවෙයි අපේ ටීම් එකක්ම එනවා. මේ වැඩේ සංවිධානය කරන AR Entertainment නිර්මාතෘ අංජනා අයියා ඊට පස්සේ ඒත් එක්ක මෙයාගේ ටීම් එක එනවා. ඊට පස්සේ ඔව් අපි ගිහිල්ලා බලමු. අපි ගොඩක් එක්සයිට් වෙලා ඉන්නේ අලුත් වැඩක්. යාළුවනේ self driving තියෙන කාර් එකක් ගත්තම මෙන්න මේ ආතල් එක ගන්න පුළුවන්. පාඩුවේ කොපි එකක් බිබි එයාට අරන් යන්න දීලා පාඩුවේ ඉන්නේ තියෙන්නේ. නැද්ද? එයා ඒ ආතල් එක ගනිද්දි මට මේ මොන self තිබ්බම මම පණ බයේ ඉන්නේ. ඒවට ඉතින් කරන්න දෙයක් නැහැ යාළුවනේ ඉතින්. අර දැන් මේ කිකිත් කියනවා ස්ටීරින් වීල් එක අල්ලගන්න කියලා. ඒ වුණාට අපේ හස්බන්ඩ් මේ වහන්නේ නැහැ. නේ යාළුවනේ ඉන්චන් බ්‍රිජ් එක පේනවා. හරිම ලස්සනයි. ඊයනේ මේවා මිනිස්සු හදපුවාද කියලා හිතා ගන්නවා. වාව් මට මෙතනින් හැමදාම යනකොට ඉන්චොන් එයාපෝට් එකට පුදුම ෆීලිං එකක් දැනෙනවා. පළවෙනි වැකේෂන් එක යනකොට තමයි මම ආයෙ පාරක් එයාපෝට් එකට ආවේ. ඒ කොරියාවට ඇවිල්ලා අවුරුදු 3කට පස්සේ. දැක්කම හරි සතුටක් දැනෙනවා ඉතින්. විතර යනවනේ කියන ෆීලිං එක. අදටත් ඒක ඒ විදිහටම හිත ඇතුලේ දැනෙනවා. ශ්‍රී ලංකා කොඩිය තියනවද? තියෙනවා නේ. අර තියෙනවා. තියෙනවා. ලංකාවට ගිය තරම් සතුටුයි. වෙලාවට යාළුවනේ අපේ වාහනේ මේ වගේ ඔප්ෂන් එකක් තියෙන්නේ. මේ බලන්න පාකින් ස්ලොට් එකේ හරියටම තියෙන්නේ. දශමෙටම තියෙන්නේ. ගැහුවම තමයි ආයෙ බහින්න බෑ මේ. මොකද්ද මේ පේනවනේ guys චුට්ටක් හරි එහෙම වුණොත් දොර හරිද්දිම වුණොත් ලේසි වාසි වණ්ඩි දෙකක් නෙවෙයි තියෙන්නේ. පේනවනේ අලුත්ම එක්ස්පෙන්සිව් වණ්ඩි දෙකක් තියෙන්නේ. අපේ ගෙනාව මේ රිමෝට් එකෙන් යන්තම් ගහගත්තා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඉන්චොන් එයාපෝට් එකට. guys අපි arrival එකට ආවා. තාම අපේ ටීම් එකේ කට්ටිය නම් එන ගමන් ඉන්නේ. අපි බලමු අපේ VIP guest මොන ගේට් එකෙන්ද එන්නේ කියලා. එයා එන්නේ guys Cathay Pacific flight එකේ 6:45ට තමයි කොරියාවට බහින්න තියෙන්නේ. හායි පළවෙනි වතාවට නේ ඔයාලා දන්නවා ලංකාවේ මේ දිනවල නීරා මූවි එක අති සාර්ථක විදියට තිරගත වෙනවා. ඉතින් කොරියාවට සිංහල මූවිස් ගෙන්නන එකම ආයතනය වන AR Entertainment විසින් මේ නීරා චිත්‍රපටය කොරියාවේදී තිරගත කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඒ වගේම AR Entertainment ආයතනය විසින් මේ නීරා චිත්‍රපටය වෙනුවෙන් කොරියාවේදී අතිශය ප්‍රථම වතාවට මූවි ප්‍රීමියර් එකක් සංවිධානය කරලා තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් වගේම නීරා ටීම් එක වෙනුවෙන් අද කොරියාවට එන අමුත්තාව පිළිගන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. සිනමාව කියන්නෙම හරි අපූර්ව හැඟීම් සමුදායක් එක්ව ගොඩනැගුණු අපි හැමෝම ආස කරන විදිහේ නිර්මාණ ගොන්නක්. මේ අභියෝගය අති සාර්ථක ලෙස දකුණු කොරියාවේදී අතිශය ප්‍රථම වතාවට ජයගන්නේ AR Entertainment ආයතනය විසින්. guys ඔන්න මේ තාරකාගේ ඉන්ට්‍රෝ එකේ ෂූට් එක ඉවරයි. දැන් ශනුද්‍රී බැහැලා තියෙන්නේ කොරියාවට. දැන් අපි බලාගෙන ඉන්නේ එනකන් මේ අරයිවල් එකෙන්
මේ විදිහට අපි රෙඩි වෙලා ඉන්නවා. කොහොමද සූදානම්? I'm ready. මේ ඔය බොරු කියන්නේ. ආපුලේද බොරු කියන්නේ. බෝරු නෙමෙයි මේ අයියා කතා කරන්නේත් ඇත්ත මං කතා කරන්නේත් ඇත්ත. අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඔරියාවේ ගැස්ට් එක සෙට් වෙලා ඉන්නවා. මේ තමයි ඔෆිෂියල් වීඩියෝග්‍රාෆර් අද අපේ වැඩේ. මෙයා තමයි කිලෝමීටර් ගානක් වයිෆ් මල් බලන්න එක්කන් ආවේ. සුපිරි කොල්ලෙක්. මේ ඉන්නේ අපේ ඔෆිෂියල් ෆොටෝග්‍රාෆර්. පාඩම මොකද්ද කියන්න තියෙන්නේ? එන්නේ කියලා. මේ ඉන්නේ අපේ මේ අංජන අයියාගේ ආදරණීය වයිෆ්ද? මේ ආදරණීය කිව්වම බිරිඳ කියන්න සිංහල වෙන්න. ඔව් ආදරණීය බිරිඳ. අක්කේ ඉතින් මොකද්ද දැන් මෙතන සිද්ධ වෙන්නේ? සනුද්‍රි ඇවිල්ලාද එනවද? ඔව් එනකම් බලාගෙන ඉන්නවා. අක්කා මේ ලස්සන මේ ෆ්ලවර් බොකේකුත් අරන් ඇවිල්ලා ඉන්නවා. චිත්‍රපටිය මේ තරම් ප්‍රසිද්ධ වෙන්න ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගන්න ප්‍රධානම හේතුව තමයි ශනුද්‍රි ප්‍රියසාද්. ඉතින් දකුණු කොරියාවේ ඉන්න තමන්ගේ ආදරණීය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ශනුද්‍රි ඇවිල්ලා ඉන්නෝ දැන් දකුණු කොරියාවට. බොහොම ආදරෙන් පිළිගන්නවා ශනුද්‍රි ආයිබෝවන්. ආයිබෝවන් බොහොම ස්තුතියි. ඉතින් ශනුද්‍රිට මොකද හිතෙන්නේ දකුණු කොරියාවේ පළවෙනිම මූවි ප්‍රීමියර් එක. ඒක නීරා වීම ගැන ශනුද්‍රිට මොකද හිතෙන්නේ? ඔව් මේ වෙන විට ලංකාව පුරාම අති සාර්ථකව නීරා චිත්‍රපටිය ප්‍රදර්ශනය වෙනවා, තිරගත වෙනවා. ඉතින් ඒත් එක්කම පළවෙනි වතාවට මටත් මගේ චිත්‍රපටයක් ලංකාවෙන් පිටට අරගෙන එන්න ලැබීම හරිම විශේෂයි. ඒකට මම හිතන විශේෂම ස්තුතිවන්ත වෙනුනේ AR Entertainment ආයතනයට. ඒගොල්ලෝ තමයි සිංහල චිත්‍රපටි ඔෆිෂියලි දකුණු කොරියාවට අරගෙන එන්නේ. ශනු ඔයාව අපිට අපේ හනිමුන් එකේදී හම්බ වුණා. මට මතකයි ඔය ඇවිල්ලා හිටියා හනිමූන් එකට. මම නෑ ඇවිල්ලා වෙන වැඩ කරා. ඕක නෑ ඇවිල්ලා ඒක මට තාම කිව්වා. ඔයාව ආයි කොරියාවේදී හම්බෙච්ච එක. ඒවත් නෑ ආයෙත් හම්බෙයි කියලා එහෙම. 안녕. 안녕 하세요. Goodbye. 안녕. 사랑해.